ඉතින් අපි අහලා තියෙනවා ඕනෑම ලස්සන ගමනක් යන්න ඕනේ නම් අනිවාර්යෙන්ම අපි තබන්න ඕන පියවර ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ පියවර මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. සැලකිල්ලෙන් තියන්න ඕනේ. ඉතින් මට මතකයි ඊට අවුරුද්දකට කලින් හැබැයි අපිට මෙහි නෙමෙයි තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලය. මගේ අනාගත සරසවිය එතකොටත් කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී අපේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ තිබුණා. මමත් ඔයාලා වගේම ওই වගේ සුදු සාරියක් ඇඳගෙන ඔතන වාඩි වෙලා ඉඳපු ළමයි. අද ඒ සීනේ හැබෑ කරගෙන ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා සියල්ලම නිම කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ පළමු වසර ශිෂ්‍යාවක් විදියට නිදහස් අධ්‍යාපනයේ මුක්ති විඳින ආඩම්බර දියණියක් විදියට මම අද ඔයාලා ඉස්සරහ ඇවිල්ලා කතා කරනවා. ඉතින් මම ගැන මුලින් කියන්නම් මගේ කතාව පටන් ගන්න කලින්. මම කාවින්දයා සෙව්වන්දි දිස්ත්‍රික්කයේ ගාල්ල ඉපන් බාලිකා විද්‍යාලයේ එක වසරේ ඉඳන් 13 වසර වෙනකම් අඛණ්ඩ අධ්‍යාපනය ලැබලා ඒ එකම අධ්‍යාපනය ඉතින් නිම වුණේ නැහැ. මම O-level ඉවර වෙලා සීනිගම තියෙනවා ගුණජය සතර පදනම කියලා. ඒකට ගිහිල්ලා මම දෙමළ පාඨමාලාවක්, ඉංග්‍රීසි පාඨමාලාවක්, පරිගණක පාඨමාලාවක් ඒ සියලුම පාඨමාලාවන් කරලා ඒලවල වලට අඩිය තියන්නේ මම කොහොම හරි ලෝය කෙනෙක් වෙනවම කියලා ටාගට් එක තියාගෙන. ඔයාලට ඔයාලව විශ්වාස නම් ඔයාලට ඉගෙනීම කියන අත්තට පිටක් වෙනවයි කියලා මම විශ්වාස කරනවා. මොකද මට විශ්වාසයි මාව ඔයාලට ඔයාව විශ්වාසයි නම් ඔයාලගේ ඉගෙනීම කියන අත්තට වලින් ලස්සන දුරක් පියාඹන්න. කවදා හරි මේ ලංකාවේ කොහේ ඉඳියත් ලස්සනට ජීවත් වෙන්නනේ අපි මේ හැමදේම කරන්නේ. හැමෝටම දයානුකම්පාවෙන්. එයාලා මෙතනින් ටාගට් කරගෙන යන්න එතනට ගිහිල්ලා අපි මේ විදියට ඉන්න ඕනේ. අක්කා කිව්වදේ පොඩ්ඩක් හරි දේරුණා නම් ඒ දේවල් ජීවිතයට එකතු කරගෙන මෙතනින් මේ කැම්පස් එකෙන් ලැබෙන හයිය එතනට ගිහිල්ලා අපිට කියන්න වචන නැහැ.